ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි දැම්මයින් පස්සේ මේක රීච් වෙන්නේ නැත්තේ නැත්නම් එන්ගේජ්මන්ට් එන්නේ නැත්තේ කමෙන්ට් එන්නේ නැත්තේ මේ මොකද කියලා අහනවා. මේකට තියෙන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ වීඩියෝ එක වෙන්න පුළුවන් පෝස්ට් එක වෙන්න පුළුවන් ඇල්ගොරිතම් එක හරියට මේ දේ අඳුර ගන්න නැති. ඒ නිසා තමයි ඔයාගේ වීඩියෝ එක හරි පෝස්ට් එක හරි එතනින් එහාට රීච් වෙන්නේ නැත්තේ. මේකට සොලියුෂන් එක තමයි ඔයා අනිවාර්යෙන්ම වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි අප්ලෝඩ් කරනවා. පළවෙනි විනාඩි 3 ඇතුළතදී ඔයා අනිවාර්යෙන්ම ඒකට ලයික් කරන්න, ඒ වගේම ඔයාම ගිහිල්ලා ඔයාගේ වෙනම account එකකින් වෙන්න පුළුවන්, ඔයාගේ නැත්නම් පවුලේ ඉන්න කාගේ හරි account එකකින් වෙන්න පුළුවන්. එහෙම එකකින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අන්න එතනදී ඇල්ගොරිතම් එක අඳුන ගන්නවා මේ පෝස්ට් එක හරි වීඩියෝ එක හරි ඇත්තටම වටිනාකමක් තියෙන දෙයක් කියලා. මිනිස්සු ලයික් කරනවා කමෙන්ට් කරනවා කියලා. අන්න ඒ නිසා ඇල්ගොරිතම් එකෙන් බලනවා ඔයාගේ මේ වීඩියෝ එක හරි පෝස්ට් එක හරි තවත් අයට පෙන්නන්න. අන්න එතකොට ඔයාගේ වීඩියෝ එක හරි පෝස්ට් එක හරි අන්න එතනින් එහාට රීච් කරන එක ඇල්ගොරිතම් එක කරගෙන යනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයා වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි අප්ලෝඩ් කරන් පස්සේ පළවෙනි විනාඩි 3 ඇතුලේ මම මේ කියපු දේවල් ටික කරන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එකයි පෝස්ට් එකයි හරියට රීච් කරගන්න. ඒ නිසා මම මේ දැන් කියපු පොඩි ට්‍රික් ටිකක් try කරලා බලන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. නොදන්න අය ඉන්නවා නම් ඒක දැනගන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම කමෙන්ට් කරන්න. සුබ දවසක්. මම ප්‍රභු.